අලුත් අවුරුදු ලෙත. ඉතින් මට හම්බුණා NSB එකෙන් මුද්‍රිත අලුත් අවුරුදු ලෙතක්. ඒක ආයුර්වේද ලෙතක්. සාමාන්‍යයෙන් ලෙතක ඔයාලා දන්නවා තියෙන්නේ අවුරුදු චාරිත්‍ර, ශුභ දිසාවල්, ශුභ නැකත් වගේ දේවල් දින දර්ශනයේ තියෙනවා. ඉතින් මේ ලෙතේ මම විශේෂත්වයක් දැක්කා. විශේෂ කරුණු වගේක් තිබුණා. ඉතින් මම හිතුවා මේ දේවල් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. කායික මානසික හා අධ්‍යාත්මික පවිත්‍රතාවයේ සමග නව වසරට පිවිසෙමු. එක කොටසක් ඒක. ඊට පස්සේ කායික පවිත්‍රතාවයේ සඳහා දිනචර්යා. ඉතින් මම මේක ගැන කතා කරන්න මම මේකත් හයිලයිට් කරලා තියෙනවා. අර ටික මම ඔයාලට බලන්න මේකේ සම්පූර්ණ ෆොටෝ එකක් දාන්නම්. ඔයාලට කියවලා බලන්න පුළුවන් ඔයාලා ළඟ මේ ලිත නැත්නම්. කායික පවිත්‍රතාවයේ සඳහා දිනචර්යා. ආයුර්වේදයේ සෞඛ්‍ය සංරක්ෂණ පිළිබඳ සඳහන් කරන විට දිනචර්යා ඉතා වැදගත් වේ. දිනපතා අප විසින් අනුගමනය කළ යුතු උදේ අවදි වීමේ පටන් රාත්‍රී නිින්දට යන තෙක් කළ යුතු යහපතට හේතු වන හැසිරීම් රටාව දිනචර්යා නම් වේ. ඉතින් එයාලා දාලා තියෙනවා කරුණු කීපයක්. මත් නිින්ද. සුදුසු නුසුදුසු ආහාර තෝරා ගැනීම. ආහාරයේ දිරවීමට පෙර තවත් ආහාර නොගැනීම. ආහාර ගන්නා විට අධික ජල පානයෙන් වැළකීම. සිත පිනවීම සඳහා ආහාර නොගැනීම. සම්පූර්ණයෙන්ම කුස පිරෙන තෙක් ආහාර නොගැනීම. සැහැල්ලු ආහාර ගැනීමට පුරුදු වීම. ආහාර ගැනීමේදී ඒ පිළිබඳ අවධානයෙන් ආහාර ගැනීම. රාත්‍රී ආහාරයට නිින්දට පැය 2කටවත් පෙර ගැනීම. තියෙන හැම කරුණක්ම වගේ මට හිතෙනවා ගොඩාක් වැදගත් කියලා ජීවිතේට නිරෝගී වෙන්න. ඉතින් ඔයාලා මේ දේවල් දැන්ටමත් කරනවා නම් කරගෙන යන්න. එහෙම නොකරන අයට පුළුවන් මේකෙන් ඔයාලට ටික ටික දේවල් අරගෙන පුරුදු පුහුණු කරන්න. ඊළඟ කරුණ විදියට මම ගත්තා මානසික අධ්‍යාත්මික පවිත්‍රතාවය තුලින් නිරෝගී වෙමු කියලා කොටසක් තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා මනස කියන්නේ මොකද්ද? මනස අපිරිසිදු වෙන ආකාර මොනවද කියලා ආයුර්වේදයෙන්. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලට බලන්න මම ෆොටෝ එක දාන්නම් කිව්වා. ඒක ඔයාලා හොඳින් කියවලා බලන්න. මම මේකේ හයිලයිට් කරා කොටස් කීපයක් මම ඒ ගැන ඔයාලට කියන්නම්. මනස අපිරිසිදු කරන ප්‍රධාන අපිරිසිදු කාරක ලෙස කාම, ලෝභ, මෝහ, ද්වේෂ, ඊර්ෂ්‍යාව, වෛරය, බය, මදය, මානය, තරහව, කෝපය, අධික චිත්තාව, අධික හර්ෂය, චිත්ත දේශ, විෂාද ආදී චිත්ත වේග බලපෑම්ද, අධික වෙහෙස, අධිකව නිදිවැරීම, මිත්‍යා දෘෂ්ටිය, අධිකව ඉන්ද්‍රියන් පිනවීම හා පීඩාවට පත් කිරීම දැක්විය හැක. මනස පිරිසිදු කර ගැනීමට වඩාත්ම උපකාරී වනුයේ භාවනාව පුරුදු පුහුණු කිරීමයි. මේකේ කරුණු දක්වලා තියෙනවා ශ්වසන අභ්‍යාසවල යෙදෙමින් භාවනා පුරුදු පුහුණු කරන්න කියලා. ඉතින් මමත් ගොඩාක් වෙලාවට කියන්නේ ශ්වසන අභ්‍යාස කරන්න කියලා. මොකද ඒක ගොඩක් වැදගත් අපිට මේ මොහොතේ හිත ගේන්න. ඉතින් ඔයාගේ මනස නිරවුල් කරගන්න, ඔයාගේ මනස සාමකාමී කරගන්න ගොඩාක් උපකාරී වෙනවා ශ්වසන අභ්‍යාසවල යෙදෙන එක. ඊළඟට තියෙනවා ඍණාත්මක හා කරදරකාරී සිතුවිලි වලින් පිරුණු වියවුල් මනස අපේ මානසික අවකාශය හා නිදහස සීමා කරයි. එබැවින් ඵලදායී නව වසරක ප්‍රතිලාභ විඳීමට නම් නිර්වුල් පවිත්‍ර මනසකින් කටයුතු කිරීම වැදගත් වෙයි. බාහිරින් ඇතුළු වන අනවශ්‍ය තොරතුරු වලින් අපගේ මනස කිලිටි වීමට නොදීම අප කාගේත් වගකීමයි. මේ කරුණ ගැන මම විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද ගොඩක් අය නෙගටිව් නිවුස් බලනවා, නෙගටිව් ඩ්‍රාමාස් බලනවා, එතකොට නොවැදගත් විදිහේ දේවල් පත්තර වලින් කියවනවා. ඉතින් අපි එළියෙන් ගන්න සිතුවිලි අපිට දවස තුල අපේ මනස සහ ඉස්සරහට අපේ මනස හැසිරෙන ආකාරයට බලපානවා. ඉතින් නොවැදගත් කරුණු අපි නිතරම මනසට දාගන්න එක නතර කරන්න. ඉහළ රස වින්දනයක් තියාගන්න එක අපිට ගොඩාක් වැදගත්. අපිට පුළුවන් වචනා කියන පොත් කියවන්න, අපිට අලුත් භාෂාවක් ඉගෙන ගන්න මේ වෙලාවේ යොමු කරන්න, භාවනා කරන්න, සබහාදහම එක්ක නිතරම ඉන්න. මේ වගේ දේවල් වලට අපිට දවසම වෙන් කරගන්න පුළුවන් ඔයා කරන රස්සාව මේ දේවල් වලට අමතරව. ඒත් කරපු ඉතුරු ටිකක් කියන්න. තවද මානසික පවිත්‍රතාවය සඳහා ප්‍රමාණවත් විවේකය, නිින්ද, ස්වභාව සෞන්දර්යය සමග බද්ධ වීම,
පිරිසිදු වාතාශ්‍රයේ භුක්ති විඳිමින් ස්වභාවික පරිසරය තුළ සැහැල්ලුවෙන් ඇවිදීම, තම වටපිටාව මනස පිරිසිදු වන හා සැහැල්ලු වන ආකාරයට තබා ගැනීම ආදී කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙහිදී සිත සැහැල්ලු කරන වර්ණ රටා, හැඩතල, ශාක වර්ග, භාණ්ඩ හා උපකරණ, සුගන්ධ ද්‍රව්‍ය, මල් වර්ග ආදිය භාවිතා කළ හැකිය. තව කරුණු කාරණා කීපයක් මෙයාලා දක්වලා තියෙනවා. මම ඒ ටිකක් කියන්නම්. අවශ්‍ය පමණට නිදා ගැනීම හා අලුයම පිබිදීම. ශාරීරිකව පවිත්‍ර වී මනා වස්ත්‍රාභරණ, සුගන්ධ හා තෛල අභ්‍යංගය. පිරිසිදු වාතාශ්‍රය ලබමින් සැහැල්ලු ව්‍යායාම හා ඇවිදීම. ප්‍රාණයාම හා යෝග ව්‍යායාම. භාවනා, ආනාපාන සති, මෛත්‍රී ආදී භාවනා කටයුතු වල නිරත වීම. සිත සැහැල්ලු හා ප්‍රබෝධමත් කරන සංගීතයට සවන් දීම. ධනාත්මක විනෝදාංශය. ඒකේ වරහන් වල තියෙනවා චිත්‍ර, මූර්ති, ගෙවතු, වගා, මැහුම් වල නිරත වීම. ප්‍රියජනක යමක් ඉගෙන ගැනීම. සිතුවිලි හැඟීම් ලිවීම. වර්තමානයේ ජීවත් වීම. මධ්‍යම ප්‍රතිපදාව හා සතර බ්‍රහ්ම විහරණය අනුගමනය කිරීම. ධනාත්මක සිතුවිලි වර්ධනය. ඍණාත්මක හා විෂ සහිත පුද්ගලයන්, තොරතුරු, මාධ්‍ය, හැඟීම් වලින් ඈත් වීම. ඉතින් මේ කරුණු ටික තමයි කියලා තියෙන්නේ. මම කලින් කාරණාවලට මේ දේවල් ගැන පොඩි විස්තරයක් දුන්නා මං හිතන්නේ. ඉතින් මේ ටික තමයි මේ පාර ලිතේ තියෙන කරුණු කාරණා. මේ කාලේ තියෙන කාර්යබහුලත්වය වැඩි නිසා ඇත්තටම අපි ගොඩාක් වෙලාවට පුරුදුලා තියෙන මනස ආතතියෙන් තියෙන දේවල් වලට යොමු වෙන්න සහ ආතතියටපත් කරන දේවල් ගැන යොමු වෙන්න. ඉතින් මේ කරුණු කාරණා කීපයක් හරි අරගෙන දවස තුල ප්‍රායෝගිකව පුහුණු කරනවා නම් මම හිතනවා ඔයාලා හැමෝටම මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. අලුත් අවුරුද්දක් ලබනවා කියන එකේ සැබෑම වෙනස අරුත් ගැන්වෙන්නේ ඇත්තටම අපි අලුත් වෙන්න ඕනේ ධනාත්මක වෙනසක් අපි ජීවිතයට ඇතුල් කරගන්න. මේ වැදගත් කරුණු ටික මම ඔයාලට ඉදිරිපත් කරන ගමන් ඔයාලට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කායික, මානසික හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.